හායි යාළුවනේ, අද අපි බලන්න යන්නේ No Game No Life කියන ඇනිමි සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ සෝරා වගේම එයාගේ නංගි ශීරොයි No Game No Life කියන වීඩියෝ ගේම් එක ප්ලේ කර ඉන්න විදිහ. ඒක මෙතනින් කට් කරලා අපට පෙන්නනවා මේ ගේම් එකේ ඉන්න Urban Legends කියලා කට්ටියක් ගැන. ඔයාලා අහලා තියෙනවද Urban Legendsලා ගැන? මම හිතනවා ඒක ආරම්භයට හොඳ කතාවක් කියලා. Urban Legendsලා කියන්නේ කවුරුත්ම දන්නේ නැති කණ්ඩායමක්. එයාලගේ විශේෂත්වය තමයි එයාලා ප්ලේ කරන හැම ගේම් එකක්ම දිනන එක. මෙයාලගේ නම් ගම් කවුරුත් දන්නේ නැති එකට හේතුව තමයි මෙයාලා හැමෝම තමන්ගේ account එකේ නම හිස්තැනක් විදිහට තියෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර ක්‍රීඩකයෝ මොවුන්ව හඳුන්වන්නේ blank players කියලා. මෙයාලත් එක්ක සටන් කරලා තියෙන අනිත් players කියන කතාව නම් මෙයාලව කවදාවත් පරාද කරන්න බෑ කියන එක. එතනින් කට් කරලා ආයමත් අපට පෙන්වන්නේ සෝරා සහ ශිරූ දෙන්නව. අම්බෝ ටිකක් අමාරු ක්‍රීඩකයෙක්. ඒත් මං කොහොම හරි දින්නා. ඒයි නංගි, ඔයා දැන්වත් ඔක නවත්තනවද? බ්ලැන්ක්ස්ලාගේ මේන් account එක ඔයාගේ කකුල් දෙකෙන් පාලනය කරන එක නවත්තනවා. බැහැ මට තාම බඩගිනි කියපු ශීරූ බිස්කට් පැකට් එකක් කඩලා කන ගමන් සෝරා කෙනුත් අහනවා ඕනේද කියලා. මේක ඇහුණ සෝරා බිස්කට් එකකුත් අරන් කන ගමන් නියුට්‍රිෂනල් බිස්කට් උදේට කන්න ඕනේ. අපි කන්න ඕනේ අපේ මොලේ ෆන්ක්ෂන්ස් හොඳට වැඩ කරන්න ග්ලූකෝස් තියෙන දෙයක්. උදේට කන්න හොඳම සුදු පාන් වගේ දෙයක්. එතකොට තමයි අපට ගේම් එකක් වුණත් හොඳට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. මේක අහගෙන හිටපු ශීරූ හරි ලස්සන වෙන්න නම් නියුට්‍රිෂන් උත් ගොඩක් වැදගත්. මේක ඇහුණ සෝරා තවම ලස්සනද? ඔයා ගොඩක් ලස්සනයිනේ මගේ නංගි. හරි මේ ඒ වයින් වැඩක් නැහැ. දැන් වෙලාව කීයද? මේකට ශීරූ ඔරලෝසුව දිහා බලලා උදේ 8යි කියලා කියනවා. මොන දවසේද? මට වෙලාව වැඩක් නැහැ. මට දැනගන්න ඕනේ අදද MMOS වල ටූර්නමන්ට් එක තියෙන්නේ කියලා. ඒත් එක්කම ශීරූ නිදාගෙන ඉන්නව දැකපු සෝරා ඒයි ඔයා නිදාගන්න බෑ. එහෙම වුණොත් මට හීලින් පවර් එක නැති වෙනවා. මේකේ වුණ ශීරූ එයා ගාව තිබුණ මවුස් දෙක සෝරාගේ කකුල් දෙකට දීලා ආයෙත් නිදා ගන්න හදනවා. "වාට පිස්සුද? මට පුළුවන් ද කැරක්ටර්ස් 4ක් කකුල් දෙකනුයි අත් දෙකනුයි එකපාර පාලනය කරන්න?" මේකට ශීරූ "ඔව්වාට පුළුවන්" කියලා ආයෙත් එතනම නිදා ගන්නවා. "ඒයි එහෙම කරන්න එපා. එහෙම වුණොත් ඔක්කොම නෑ මං ඔක්කොම කිව්වේ මේ මම පරාද වේවි." සෝරා මේ මහයියෙන් බෙරිහන් දෙනකොටම එතනින් කට් කරලා අපට පෙන්නනවා තවත් විස්තරයක්. ඇත්ත ලෝකේ එහෙමත් නැත්නම් රියැලිටි කියන දේ ව්‍යාජයි සහ ගුප්තයි. ඊට වඩා ඒකට කිසිම තේරුමක් නැහැ. කොච්චර කොහොම වුණත් සමහර මිනිස්සු මේක පිළිගන්න කැමතිම නැහැ. ඒ වගේම ඉතින් එයාලට මුකුත් වෙනස් කරන්නත් බෑ. අනේ පව්වේ ගොල්ලෝ. එයාලා හැමදාම හිතනවා මේ ලෝකේ තව පොඩ්ඩක් හරි ඉන්ටරෙස්ටිං වුණා නම් හොඳයි කියලා. හොඳයි එහෙනම් දැන් මට අවසර දෙන්න. මේ කතාව හරියටම පටන් ගන්න. අපි එහෙනම් පළවෙනියට මේ ගොල්ලොන්ට පොඩි ආරාධනාවක් දීලා බලමු. බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ වොයිස් එක ඉවර වෙනවත් එක්කම ශිරූට මේල් එකක් එන විදිහ අපිට පෙන්නනවා. මේල් එකේ සද්දය වුණු කැරක්ටර්ස්ලා 4ක් අත් දෙකනුයි කකුල් දෙකනුයි පාලනය කරලා හොඳටම මහන්සි වෙලා ඉන්න සෝරා. "ඒයි නංගි, ඇහැරලා බලනකෝ මේ මේල් එකක් ඇවිල්ලා." මේක ඇහුණ ශීරූ නැගිටලා මේල් එක බලනවා. මේල් එකේ තියෙන්නේ ඔය සහෝදරයෝ දෙන්නට කවදාවත් හිතලා නැද්ද ඔයාලෝ ජීවත් වෙන්නේ වැරදි ලෝකෙක කියලා. මේක කියවලා පුදුමුණ සෝරා. කවුද මේක එවලා තියෙන්නේ? කවුරු එව්වත් එයා කොහොමද දන්නේ අපි දෙන්න සහෝදරයෝ කියලා? ඩිස්කෝඩ් ලින්ක් එකකුත් එවලා. ඒ කියන්නේ මෙයා ගේමටද කොහෙද එන්නේ? හොඳයි බලමුකෝ මොකද වෙන්නේ කියලා. සෝරා ලින්ක් එක ටච් කරා විතරයි ස්ක්‍රීන් එකේ චෙස් ගේම් එකක් ඩිස්ප්ලේ වෙනවා. මේක දැකලා බලාපොරොත්තු සුන්නුන සෝරා ශිරූට නින්ද යන එක දැකලා ඒයි මට තනියම හයි ලෙවල් චෙස් ගේම් එකක් හැන්ඩල් කරන්න බෑ කියලා ගේම් එක දිනන එකේ වගකීම ශිරූට බාර දෙනවා. චෙස් කියන්නේ ක්‍රීඩකයන් දෙන්නෙක් විසින් ප්ලේ කරන මොලේ පාවිච්චි කරලා ගහන්න ඕන සුපිරි ගේම් එකක්. මේ සෙල්ලමේදී වාසනාව කියන වචනේට තැනක් නැහැ. මොකද මේකේ මොලේ පාවිච්චි කරලා හරිම හිත වදින කෙනා දිනනවා. ඉතින් ඔයාට පුළුවන් නම් 10120 වෙනි බලයක විතර නියදී අවකාශයක විසිරුණු දිනිය හැකි අවස්ථාවන් මොලෙන් ඇනලයිස් කරන්න. ඔයාට මේක නිකන් සිම්පල් ගේම් එකක් විතරයි. ශීරූ චෙස් ගේම් එක දිගටම ප්ලේ කරගෙන යනවා. එකපාරටම ශීරූව නවත්වපු සෝරා "පොඩ්ඩක් ඉන්න නංගි. අපිට විරුද්ධ වෙන්නේ බොට් කෙනෙක් නම් එයාට අදින්න පුළුවන් හොඳ මූව්ස් ටික අදිනවා. ඒත් මෙයා ටිකක් හිතන්න වෙලාවක් අරගෙන අමුතු විදිහට ඉත්තු අදිනවා. මට ෂුවර් එහා පැත්තේ ඉන්නේ මිනිස්සෙක්. එහෙමනම් ඉතින් දැන්ට ඔයාගේ වැඩේ ඇති. ඔයාගේ අයියට වැඩේ බාර දෙන්න." මෙහෙම කියපු සෝරා ගේම් එක ප්ලේ කරන්න ගන්නවා.
ටික වෙලාවකින් මැසේජ් එකක් එනවා දින්න කියලා. "යේ අපි දින්නා" කියලා දෙන්නම සතුටු වෙද්දිම තවත් මැසේජ් එකක් මේල් එකට එනවා. "නියමෙට කළා. ඔයාලා මෙච්චර ගේම් ප්ලේ කරන්න දක්ෂ නම් ඔයාලා ඉන්නේ වැරදි ලෝකෙක. මං හරිනේ. ඔයාලා මොනවද ඔයාලගේ ලෝකෙ ගැන හිතන්නේ?" මේකේ දැකපු සෝරා තමන්ගේ අදහස කියනවා. "මේක අමුතුම ගේම් එකක්. ප්ලේයර්ස්ලා බිලියන 7ක් ඉන්නවා. එයාලා තමන්ගේ හැම මූව් එකක්ම කරන්නේ තමන්ගේ හීන හැබෑ කරගන්න. ඔයා ගොඩක් දින්නත්, ඔයා ගොඩක් පෙරදුනත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද කිව්වොත් ඔයාව පාස් කරගෙන යන්න, ඔයාට බනින්න, ඔයාට දොස් නගන්න ගොඩක් ප්ලේයර්ස්ලා ඔයාගේ පිටිපස්සෙන් ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි අපි මේ ජීවත් වෙන ගේම් එකේ ස්වභාවය." සෝරාගේ කතාව ඉවර වුණා විතරයි තව මේල් එකක් එනවා. "පුංචි පුංචි ගේම්ස් වලින් ඔක්කොම තීරණය වෙන ලෝකයක් තියෙනවා නම් ඔයාලා කැමති දෙයකට එන්න." මේකට පොඩි හිනාවකුත් දැම්ම සෝරා. "හෙහෙහෙ. එහෙම ලෝකයක් තියෙනවා නම් ඔයා හරි. ඇත්තටම අපි මේ ඉන්නේ වැරදි ලෝකේ." වටේ අඳුර වෙනවා. ඒකම ඩිස්ප්ලේ වලින් අමුතු අත් දෙකක් වගේ එකක් ඇවිල්ලා මේ දෙන්නව ඇදලා ගන්නවා. "සාදරයෙන් පිළිගන්නවා මං හදපු ලෝකයට. මේකට තමයි කියන්නේ ක්‍රීඩා ලෝකය කියලා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තීරණය වෙන්නේ ක්‍රීඩාවකින්. රජය, දේශපාලනය ඒ විතරක් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිත පවා තීරණය වෙන්නේ ගේම් එකකින්." පල්ලෙහාට වැටෙන ගමන් මේ ඔක්කොම අහගෙන හිටපු ශිරු අහනවා "ඔයා කවුද කියලා?" "මම තමයි ටැඩ්. මම ජීවත් වෙන්නේ අන්න අරහේ. මම තමයි ගේම් වල දෙවියෝ." දැන් මේක හොඳට අහගන්න. මේ ලෝකේ හැම දෙයක්ම දුවන්නේ නීති 10ක් උඩ. පළවෙනි එක මරණ එක, යුද්ධ කරන එක, හොරකම් කරන එක මේ ලෝකෙදි 19. දෙවෙනි එක මොන ප්‍රශ්නයක් ආවත්, මොන ගැටලුව ආවත් ඒක කොච්චර පොඩිද කියලා නෑ. ඒ ඔක්කොම විසඳ ගන්න ඕනේ ගේම් එකකින්. තුන්වෙනි එක ඕනම ගේම් එකක් පටන් ගන්න කලින් දෙපාර්ශ්වයේ විසින්ම සමාන අගයක් සහිත දෙයක් ඔට්ටුවට දාන්න ඕන. හතරවෙනි එක ඔයා තුන්වෙනි නීතිය කඩන්න නැති තාක්කල් ගේම් එක ඔයාට ඕන විදිහට ප්ලේ කරන්න නිදහස තියෙනවා. පස්වෙනි නීතිය ගේම් එකක් පටන් ගන්න කට්ටිය තමයි ඒකේ නීති රීති තීරණය කරන්නේ. 6 ඒත් සමහර ගේම් තියෙනවා කලින්ම නීති සම්මත කරගෙන තියෙන ඒවා. ඒවා ඒ විදිහටම තියෙන්න ඕන. 7 වෙනි එක ඕනම දුරදි ගැන ප්‍රශ්නයක් විසඳන්න ගරුතර ජූරියක් ඉන්නවා. ඊළඟට 8 වෙනි එක ගේම් එකේ යන අතරදී හොර කරලා මාට්ටු වුණොත් ඒ කට්ටියව පරාද වෙනවා. එහෙම නැත්නම් ඩිස්කොලිෆයිඩ් වෙනවා. 9 වෙනි එක ක්‍රීඩා දෙවියා. ඒ කියන්නේ මගේ නමින් දියුරලා තියෙන මේ නීති ටික කඩන්න කාටවත් බැහැ. මේ 9 මහගෙන හිටපු සෝරා බිම් වැටෙන ළඟයි කියලා දැකලා මහා හයියෙන් බෙරිහන් දෙනවා. ඒ වගේම 10 වෙනි එක සහ අන්තිම එක. එහෙනම් හැමෝම සතුටු වෙන්න. බයි බයි. මෙහෙම කිව්ව ටැට් මෙතනින් යන්න යනවා. මේ වුණ හැම දෙයකින්ම කන්ෆියුස් වෙලා ඉන්න සෝරා වගේම ශිරුත් වටපිට බලනවා. එකපාරටම මේක දැකපු සෝරයි ශිරුයි දෙන්න හොඳටම බය වෙලා පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව සීරුවෙන් වගේ ඉන්නවා. මේ තමයි ඒ දෙන්නගේ මූණ. එතනින් කට් කරලා අපට පෙන්නනවා සෝරලා වගේම මේ ලෝකෙට ආපු තවත් කට්ටියක්. සෝරලා මෙයාලගෙන් අහනවා කවුද ටැඩ් කියන්නේ කියලා. ටැඩ් කියන්නේ ක්‍රීඩාවේ දෙවියෝ. ඒ කාලේ දෙවියන්ගේ ලොකු යුද්ධයක් තිබ්බා. ඒත් ඒකට ටැඩ් සම්බන්ධුනේ නැහැ. මොකද කිව්වොත් ටැඩ්ගේ මතය උනේ යුද්ධ කරලා එකිනෙකා මරා ගන්න එක කැලේ ඉන්න සත්තුන්ගේ ගතියක් කියලා. එතකොට දෙවියන්ගේ සත්තුන්ගේ අතර වෙනසක් නැහැ කියලා ටැඩ් පැත්තකට ඇවිල්ලා මේ ලෝකෙ හැදුවා. ටැඩ්ගේ අරමුණ තමයි ගේම් වලින් මේ ලෝකෙ ඉන්න කට්ටියගේ දැනුම හැකියාව වර්ධනය කරන එක. මේ කට්ටිය මේවා විස්තර කරද්දී අපේ සෝරා ෆෝන් එකෙන් අර නීති 10 ආයෙ කියවනවා. අපිට නම් මේ ලෝකේ තවත් ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා අපි උපවාස කරනවා. ටැඩ් කවදා හරි ආයෙමත් අපි යවයිනේ. මේ කට්ටිය මෙහෙම කියද්දි නැගිටපු සෝරායි ශිරුයි දෙන්න එතනින් යන්න යනවා. යන ගමන් සෝරා අපි දැන් මොනවා වුණත් මෙහාට ඇවිල්ලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ මෙහෙ මැරෙන්නේ නැතිව ඉන්න විදිහක්. අපි අපේ ස්කිල් වැඩි කරගන්න ඕන. මෙහෙම කිව්ව සෝරා ඉස්සරහා තියෙන ලොකු නගරයක් දිහා බලනවා. එතනින් කට් කරලා අපට පෙන්වන්නේ මේ නගරේ තියෙන ප්‍රාණායාමක වෙන සිද්ධියක්. ගෑන් ළමයි දෙන්නේ කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා. දැන් ඉතින් අපේ සෝරලත් මෙතනට එනවා. එළියේ හිටිය කෙනෙක්ගෙන් මෙතන වෙන්නේ මොනවද කියලා අහනකොට තමයි දැනගන්නේ මේ කාඩ් සෙල්ලමෙන් දිනන කෙනා තමයි ඊළඟට නගරේ රජ වෙන්නේ කියලා. වාව්! ඒ කියන්නේ මේ ලෝකේ පාලකයෝ තීරණය කරන්නේ ගේම් එකකින්. සෝරා මෙහෙම කියද්දි එතන හිටපු ගෑනු කෙනෙක්. ඔතන රතු පාට කොණ්ඩයක් තියෙන කෙනා. එයාගේ නම ස්ටෙෆනි ඩෝරා. එයා තමයි කලින් හිටිය රජතුමාගේ මිනිබිරිය. එයාට තාම අවුරුදු 12යි. එයාට සියසුන දරන්න වයස මදි නිසා තමයි ප්‍රදේශයේ ඉන්න බලවත්ම තැනැත්තිය එක්ක කොහොම තරඟයක් තියෙන්නේ. මේ විස්තර කිරීම අහගෙන හිටපු සෝරා එතන තිබ්බ කාසි මල්ල දැකලා ඉතින් සුන්දරිය මොකද කියන්නේ? අපිත් කාඩ් එකක් සෙල්ලම් කරමුද?
තමුන්ට ඕනේ පෙරදෙන්නද? එහෙනම් මාත් කැමතියි. එහෙනම් අපි කාඩ් එකක් ප්ලේ කරමු පොඩි කොල්ලෝ. මේක වෙන සෝරා. මම කවදාවත් විනෝදයට සෙල්ලම් කරන්නේ නැහැ. ඒ නිසා ඔය කාසිමල්ල දාන ඔට්ටුවට. මොකක්? තමුන් දන්නවද මේකේ කොච්චර තියනවද කියලා? තමුන්ට පිස්සුද? අනිත් එක ඕනම ගේම් එකකදී සමාන වටිනාකමක් තියෙන දේවල් ඔට්ටුවට දාන්න වෙනවා. තමුන් කව තියනවද මේ ගානට වටින දෙයක්? මේක වෙන සෝරා. ඊටාම සංසුන්ව. තුන්වෙනි නීතිය. හේ හරි මේක අහගන්න. අපි මේක පෙරදුනොත් අපි දෙන්නගේම ජීවිත ඔයාට පුළුවන් ඔයාට කැමති ඕනම දෙයක් අපි දෙන්නට කරන්න. වහළු විදිහට තියාගන්න, ඔයාගේ වැඩ කරගන්න. කොටින්ම කිව්වොත් අපි දෙන්නගේ ජීවිත දෙක වාගේ. මොකද කියන්නේ? මේක අහලා තවත් පුදුමන ගෑනු කෙනා. ආත්ම විශ්වාසයනේ. ඔය ආත්ම විශ්වාසයම තමයි අද තමුන් ලව විනාශ කරන්නේ. හරි එහෙනම් අපි පටන් ගමු. කියලා ගේම් එක ස්ටාර්ට් කරනවා. I swear by the pledges. Ashente! මේ කොල්ලට නම් ඇත්තටම පිස්සු. අත්දැකීමුයි ආත්ම විශ්වාසයයි අතර ගැටුමක්. අනිවාර්යෙන්ම අත්දැකීම් දිනන්න ඕන. තමන්ගේ විරුද්ධ පාර්ශවයේ මෙහෙම හිතද්දි අපේ සෝරා ආයේ කාඩ් අද මාරු කරනවා. මේක දැකපුවර ගෑනු කෙනා අයියෝ පව් පටන් ගන්නකොටම නරක වාසනාවද කියලා අහනවා. මේකට සෝරා නැතුව ඉතින් අද මං දවස පටන් ගත්තෙත් මීටර 1000ක විතර උඩ ඉඳන් ස්කයි ඩයිවිං කරලා. ඉතින් කොහොමද නරක දවසක් නොවෙන්නේ? මේක වුණ ගෑනු කෙනා හරි කතාව ඇති. මොකද කියන්නේ? තමුන් ලෑස්තිද? සෝරා ඔළුව වෙනුවට පස්සේ එහෙනම් පොඩි ළමයෝ තමුන් අද ඉවරයි. මෙන්න බලනවා කියලා තමන්ගේ කාඩ් ටික පෙන්නනවා. කොච්චර ගැම්මෙන් කාඩ් ටික පෙන්නුවත් සෝරා ඊටාම සංසුන්ව තමන්ගේ කාඩ් ටික පෙන්නනවා. සෝරාගේ කාඩ් ටික දැක්කා විතරයි හොඳටම බය වෙලා කන්ෆියුස් වෙනවා. කවුද ඇත්තටම ඔයගොල්ලෝ කියලා හද්දි සෝරා ගැම්මට කාසි මල්ලත් අරගෙන තමන්ගේ ඔළුවත් පෙන්නලා පිළිගන්න. තරඟයට අලුත් ක්‍රීඩකයෙක්. මෙහෙම කියපු සෝරා තානායමෙන් රැට නවතින්න කාමරයක් ගැනීමේ බලාපොරොත්තුවෙන් තානායම ඇතුළට යනවා. යන ගමන් එද්දි ශීරු "ඒයි සෝරා ඔයා හොර කළා." "හෙහෙ ඔව් මං හොර කළා. මේකේ 8 වෙනි නීතියට අනුව හොර කරලා මාට්ටු වුණොත් දඬුවම් ලැබෙනවා. ඒකේ අටි අදහස තමයි ඔයා හොර කරලා මාට්ටු වුනේ නැත්නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක." හරි කොහොම වුණත් දැන් අපිට රෑ නවතින්න තැනක් හොයාගන්න පුළුවන් නේ. ඒත් මං දන්නේ මේ මල්ලේ කීයක් තියනවද කියලා. මෙහෙම කියපු සෝරා එක කාසියක් මේසුටින් තියලා අපිට එක ඇඳක් තියෙන කාමරයක් ඕනේ. මේකෙන් අපිට දවස් කීයකට සෑහේද? මේක යවන තානායමේ නිලධාරියා. එක රැයක්. හෙහෙහෙ වීලෝ කරන්න එපා. ඇත්තටම කියනවා අපිට දවස් කීයක් මේක ඉන්න පුළුවන්ද? ඔයා කාට හරි වංචා කරන්න ගියොත් ඔයා නීති කැඩුවා වෙනවා. සෝරා කතා කරේ හැමෝටම ඇහෙන හඬකින්. මේ නිසා බය වුණු තානායම් නිලධාරියා හරි දවස් 4ක්. යෝ මචං ඔයා නම් හරි හොඳ මිනිස්සෙක්. එහෙනම් අපි ගියා. මෙහෙම කියපු සෝරා එතනින් යන්න යද්දිම තානායම නිලධාරියා අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. සෝරා කියනවා ඒක ඉල්තනක් තියන්න. මෙහෙම ගැම්මට කියපු සෝරා ශීරු ළඟට ඇවිල්ලා අපි එහෙනම් යමු කියලා කියනවා. ශීරු ඉඳලා තියෙන්නේ අර රජතුමාව තෝරන කාඩ් ගේම් එක දිහා බලාගෙන. ඒකේ අර වංශවත් කෙනා හොර කරනවා කියලා නෝටිස් කරපු ශීරු ඒක සෝරාට කියනවා. සෝරත් විමසිල්ලෙන් බලද්දි ඒක ඇත්ත කියලා තේරිලා යන ගමන් අර රතු පාට කොණ්ඩයක් තියෙන ගෑන් ළමයාට "ඒයි අරයා හොර කරනවා" කියලා රහසින් කියලා යනවා. පුදුමුණ ගෑන් ළමයා පිටිපස්ස බලනවා. ඒත් එතකොට සෝරලා කාමරේ හොයාගෙන යනවා. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ කාමරේට ගිහින් ඉන්න සෝරලාව. ශීරු ෆෝන් එක අරගෙන ඉන්ටර්නෙට් තියනවද කියලා බලනවා. ඒ අතරේ එළිය බලාගෙන ඉන්න සෝරා. ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් අද වුණ දේවත් එක්ක මේ ටික හරි අපිට තියෙනක හොඳයි. ඒ වගේම මේ ලෝකේ නම් මාරයි. අනිකර ෆැන්ටසියක්. අර මෝඩයෝ ටික මොකට මේ ලෝකෙන් යන්න උපවාස කරනවද මන්දා. මෙහෙම හිතුව සෝරා එහා පැත්තේ ශීරුට නිින්ද ගිහින් ඉන්නවා කියලා දැකලා එයාට බෙඩ්ෂීට් එකක් පෙරවනවා. ඊට පස්සේ ෆෝන් එක අතර ගත්ත සෝරා Let the real game begin. දැන් තමයි ඇත්තම ගේම් එක පටන් ගන්නේ. සෝරා මෙහෙම කියනකොටම එතනින් පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. මේකේ විශේෂ සීන් බලා ගන්න කැමති කට්ටිය WhatsApp channel එකට සෙට් වෙන්න. සෝරා මොනා කරයිද? ඊළඟට මොනා වෙයිද? සෝරලාට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ වගේ දේවල් බලා ගන්න නම් ඊළඟ එපිසෝඩ් එක බලන්නම වෙනවා. එහෙනම් මෙතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Subscribe, motherfucker.